දුෂ්කර ගමක සිරිපාල නමින් නිහතමානී ගෝවියෙක් ජීවත් වුණා. සිරිපාලට තිබුණේ ඉතා කුඩා කුඹුරු යායක්. නමුත් ඔහු ඒ වගා කළේ මහත් ආදරයෙන් සහ කැපවීමෙන්. එක අවුරුද්දක මුළු පළාතටම දරුණු නියගයක් ඇති වුණා. ගමේ අනෙක් හැමෝගෙම වගාවන් වේලිලා විනාශ වෙලා යද්දී පුදුමයකට වගේ සිරිපාලගේ කුඩා කුඹුර විතරක් නිසරුණේ නැහැ. ඔහුගේ අස්වැන්න රන්වන් පාටින් බැබළුණා. මේක දැකපු ගමේ අය පුදුම වෙලා සිරිපාලගෙන් ඇහුවා, "සිරිපාල, හැමෝම අසරණ වෙලා ඉද්දී උඹේ කුඹුර විතරක් මෙහෙම සරුණේ කොහොමද?" කියලා. සිරිපාල hina වෙලා මෙහෙම කිව්වා, "පහුගිය වැසි කාලේ මගේ කුඹුරට වතුර වැඩියෙන් ලැබුණ වෙලාවේ මම ඒ වතුර අපත යන්න දුන්නේ නැහැ. මම කුඹුර වටේට පොඩි වැව් කඩක් හදලා ඒ වතුර ඉතිරි කරගත්තා. නියගේ ආවම මම ඒ ඉතිරි කරපු වතුර ටිකෙන් මගේ වගාව බේරගත්තා." ඒ වගේම සිරිපාල තවදුරටත් මෙන්න මෙහෙම කිව්වා, "අපි සතුටින් පහසුවෙන් ඉන්න කාලෙදී අනාගතයේ ඇතිවිය හැකි දුෂ්කරතා ගැන හිතලා යමක් ඉදිරි කරගන්න ඕන. එතකොටයි ඇත්තටම අමාරු කාලයක් ආවම අපට හිස ඔසවලා ඉන්න පුළුවන් වෙන්නේ." සිරිපාලගේ මේ නුවණක්කාර කතාව අහපු ගමේ අය තමන්ට ලැබෙන සම්පත් කළමනාකරණය කරගැනීමේ වැදගත්කම වටහා ගත්තා. ඉතින් හැම වෙලාවකම අනාගතය වෙනුවෙන් යමක් ඉතිරි කරන්න පුරුදු වෙන්න. අමාරු කාලයකදී ඔබට පිහිට වෙන්නේ ඔබ අද ඉතිරි කරන දේ පමණයි.